සුබ දවසක් වේවා. ඔයාලා හැමෝටම මගේ channel එකට හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම hair mask එකක් දාන්න තමයි හදන්නේ. hair mask එකක් කිව්වට ලොකු දේවල් නම් නැහැ. එක අමුද්‍රව්‍යයක් පාවිච්චි කරලා කොණ්ඩේ වවා ගන්න විදිය තමයි අද මම මේ කියලා දෙන්නේ. කොණ්ඩේ වවා ගන්න කියලා කිව්වම ඔයාලා හිතන්න එපා මේ එක දවසින් කොණ්ඩේ වවා ගන්න පුළුවන් සත්කාරයක් කියලා. මේක ඔයා කාලයක් තිස්සේ කරනකොට තමයි ඔයාගේ කොණ්ඩේ ගැලවිලා යන එක, කොණ්ඩේට පෝෂණය අඩුකම, ඒ හැමදේම නැති කරගෙන නිරෝගී කෙස් කලබක් වවා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. ඉතින් අපි කෝමාරිකා තමයි මේකට පාවිච්චි කරන්නේ. කෝමාරිකා එකේ මුල කොටස කපලා කිරි ටික ඉවත් කරගන්න ඕන. කෝමාරිකා කියන්නේ hair එකට විතරක් නෙවෙයි අපේ මුළු ඇඟටම පාවිච්චි කරන්න පුළුවන් අමුද්‍රව්‍යයක්. ඉතින් මේ විදියට කෝමාරිකා ටික හදා ගන්න ඕන. මේකට වතුර දාන්න එපා. ඉතින් කැමති නම් පුළුවන් විටමින් E මේකට එකතු කරගන්න. විටමින් E කියන්නේත් හිසගෙස් වලට හොඳ ක්‍රමයක්. අහුරු පිටින් යන කොණ්ඩේ තිබුණටත් වඩා වැඩියෙන් වවා ගන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි විටමින් E කියන්නේත්. ඉතින් ඔයාලා කැමති නම් අර හදාගත්ත කෝමාරිකා එකට E විටමින් දාලා හදාගන්න. ඊට පස්සේ කොණ්ඩේ හොඳට පීර ගන්න ඕන. පීරගත්තට පස්සේ හදාගත්ත කෝමාරිකා ටික හොඳට කොණ්ඩේ ගා ගන්න ඕන. අද මම මගේ කොණ්ඩේ නෙවෙයි මේ ගාන්නේ නංගිගේ කොණ්ඩේ. මේක ගාලා පැය භාගයක් විතර තියලා හොඳට සෝදන්න ඕන. ඉතින් ඔන්න ඔය විදියට තමයි එකම එක අමුද්‍රව්‍යය යන්නේ. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයා දැම්ම ගිහින් subscribe කරන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් වේවා.